ඔයාලා දන්නවද ලොකු ලොකු සත්තුන්ට වඩා පුංචි පුංචි සත්තුන්ට ගොඩාක් ආදරය කරපු එක ගෑනු ළමයෙක් හිටියා කියලා. ඉතින් අද කතාවේ නම තමයි පුංචි ටැනි. එකෝමත් එක රටක ගස්වැල් වලින් පිරුණු පුංචි ගමක ටැනි කියලා දඟකාර කෙල්ලෙක් හිටියා. ටැනි අනිත් ළමයින්ට වඩා ටිකක් වෙනස්. ඇයි දන්නවද? එයා ආදරය කරේ මනුස්ස ළමයින්ට නෙවෙයි. එයා වැඩියෙන්ම ආදරය කරේ පුංචි මාළු පැටවුන්ට. ටැනීලගේ පුංචි කටුමැටි ගෙදර අයිනේ පුංචි දොලක් තිබුණා. ඒ දොලේ හිටියා ලස්සන දණ්ඩි මාළු පැටව ගොඩක්. ටැනි හැමදාම ගියේ ඒ දණ්ඩි පැටව බලන්න. එයාලට බිස්කට් කුඩු කන්න දුන්නා. එයාලා එක්ක එයා සින්දු කිව්වා. ටිකිරි ටිකිරි කියලා එයා එයාලට කතා කරා. ටැනීට ඒ පුංචි මාළු පැටව කියන්නේ ජීවිතේම වගේ වුණා. ඉතින් මේ පුංචි දොලේ වතුර ටික ටික අඩු වෙන කාලෙට ටැනීට ගොඩක් බය හිතුණා. අනේ මේ පුංචි මාළු පැටව වතුර නැතුව මැරෙයිද කියලා එයා හිතුවා. ටැනි එයාගේ දණ්ඩි පැටව ටික එකතු කරලා ගෙදර ගෙනාවා. පුංචි ටැංකිය එක ඒ මාළු පැටව ටික සතුටින් පීනනවා බලාගෙන එයා හරියට සතුටු වුණා. ඔන්න එක දවසක් ටැනීගේ හොඳම යාළුවා වුණ මිලා ටැනී එක්ක සෙල්ලම් කරන්න ආවා. ටැනී එන්න සෙල්ලම් කරමු මිලා කිව්වා. අද බෑ මිලා, මම මගේ පුංචි මාළු පැටව ටික අද බලන්න යනවා කියලා ටැනී මිලාට කිව්වා. ටැනී ඉක්මනටම ගියේ එයාගේ මාළු ටැංකිය ළඟට. අනේ දෙවියනේ, ටැනීට කෑ ගැස්සුණා. ඊයේ හවස වැහැපු මහවැස්සට ටැනීගේ පුංචි මාළු ටැංකිය පිටාර ගිහින් ඒ මාළු පැටව ඔක්කොම සීසීකට විසිරිලා බිම වැටිලා මැරිලා හිටියා. ටැනීට මේ සිද්ධිය දරා ගන්න බැරි වුණා. එයාට හරිම දුකයි. සතියක් තිස්සේ ටැනී ඇඬුවා. ඉස්කෝලේ ගියෙත් නෑ. එයාගේ දුක කියන්න හිටපු එකම කෙනා වුණ අත්තම්ම ළඟට ගිහින් ටැනී අඬා මේ දුක කිව්වා. මේ සිද්ධිය ටැනීගේ පන්ති පාර ගුරුතුමියට ආරංචි වෙන්නත් වැඩි දවසක් ගියේ නෑ. ගුරුතුමිය දැනගෙන හිටියා සමහර දවස්වලට ටැනීට කන්නවත් බොන්නවත් තිබුණේ නැති බව. ඒත් මේ පුංචි කෙල්ල සතුන්ට දක්වන මේ අහිංසක කරුණාව ගැන හිතලා ගුරුතුමියගේ හිතට ලොකු ආදරයක් ආවා. ගුරුතුමිය ටැනීට තෑග්ගක් දෙන්න හිතුවා. ඒ තමයි පුංචි රවුම් මාළු ටැංකියකට දිලිසෙන රත්තරන් පාට ගෝල්ෆිෂ් මාළුවෙක් දාලා. ටැනී මේ තෑග්ග දැකලා සතුටින් නඩපැන්න. එයාට හරිම සතුටුයි. එයාගේ ඇස්වල කඳුළු පිරීලා තිබුණේ සතුටට. ටැනී ඒ මාළුවටත් රන්වන් කියලා නම තිබ්බා. එදා ඉඳන් ටැනී ඒ මාළුවට ගොඩාක් ආදරය කරා. ඒ වගේම ටැනී හැමදාම මතක තියාගත්තා තමන්ට ආදරය කරන කෙනෙක්ට තමන්ගේ හිත හොඳකමට හැමදාම හොඳම දේවල් සිද්ධ වෙනවා කියලා. ඉතින් දන්නවද? කරුණාව හදවතේ තියෙනවා නම් හැමදාමත් සතුට අපිට ලැබෙනවා.